අවුරුදු 17ක පොඩි කෙල්ලෙක්ට මේ වගේ අදහස කොහොමද ආවේ කියන එක. එහෙම කරන්න මේ කරතොර ලොකු ගමනක් යන්න පුළුවන්. දැන් ට්‍රැඩිෂනල් සිස්ටර්ස් කියන නමින් ඉස්සරහට යන්න හිතුවේ. මගේ නමට වඩා මට ඕනේ කන්සෙප්ට් එක එළියට දාන්න ට්‍රැඩිෂනල් කුකින් කියන එක. සස්ම රිදියට ඒ ලෙවල් පාස් වෙලා සෙවරදම්පිල් කැන්වස් එකට එනවා. ඒ ගමන මොන වගේද? ඉස්කෝල ඇතුළටම යනකොටම අපිට ඇහෙන දේ මතුරන දේ තමයි ඒ තුනක් කියන එක. මට ගොඩක් සෝසස් වලින් කිව්වා දුව මේක හදන්න මේක හදලා බලන්න. එතකොට ඒව මට කියනකොට මම හරියට පුදුම වුණා. අපේ කාලේ වීරවරියන්ගේ නොඇසූ නොදැකපු කතාවන් ගෙන හැර දක්වන. ඇය YouTube සංග්‍රාමයේ කතිකාවත් බොහොමයකදී අප කතා කරපු ප්‍රධානම දෙයක් තමයි මම කැමති දේ කරන්න. කාන්තාවක් විදියට ගැහැර ළමයෙක් විදියට තමන් කැමති දේ කරලා තමන්ගේ ජීවිතේ ජය ගන්න කියන එක. ඉතින් අද කතිකාවතේදී මම ඔබට එකතු කරන ඇය තමන් කැමති දේ කරලා ජීවිතය ජයගත්තු ගැහැණු ළමයෙක්. ඇය දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් හදාරන දෙවනි වසර ශිෂ්‍යාවක්. ඉතින් අද කතිකාවතට සම්බන්ධ වෙන ඇය චේතනා කුරේ. නමෙන් අඳුරන්නේ නැති වුණාට රූපෙන් නම් හැමෝම දන්න චරිතයක්. ඉතින් ආයුබෝවන් කියලා චේතනාව ඇය කතිකාවතට හරිම ආදරණීයව පිළිගන්නවා. ආයුබෝවනේ thank you. ඉතින් චේතනාව අපි කතා කරමු ට්‍රැඩිෂනල් සිස්ටර්ස් කියන YouTube channel එක හරහාවක හරිම දක්ෂ විදියට හරිම අලංකාර විදියට මේ සමාජ මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය කලබෙන් පුංචි ගැහැණු ළමයෙක් කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මේ ආරම්භය මොන වගේද? ආරම්භය වෙන්නේ දැනට අවුරුදු 5කට කලින්. ඒ කියන්නේ 2020 මම එලවස් කරන කාලේ මට අවුරුදු 17යි එතකොට. කොහොමත් පොඩි කාලේ ඉඳලා ප්‍රසන්ටිං මීඩියා මයික් කැමරා මට හුරුදයක්. ඉතින් ඒකත් එක්ක පොඩි කාලේ ආස නැති වුණත් ලොකු වෙද්දි මට අර කෑම සම්බන්ධයෙන් හොයන දේවල් සම්බන්ධයෙන් අර සුවඳ ඒ පාට රස කොහොමද දැන් එක ගෙදරක හදන කෑම වල පාට නෙවෙයි අනිත් ගෙදර. එතකොට ඒකේ වෙනසක්. ඉතින් මේ මට පොඩි මේ කැමැත්තක් ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මට හිතෙන මගේ අර පොඩි කාලේ තිබ්බ හැකියාවත් එක්ක මගේ අර හොයන අලුතින් හිතන දේවල් වල හැකියාවන් දෙක එකතු කර YouTube channel එකක් පටන් ගත්තොත් හොඳයි කියලා. අවංකවම මේ මං හිතුවේ නෑ මෙච්චර දුර මේක යයි කියලා. මං එච්චර දුර කරන්න හිතාගත්තෙත් නෑ. නමුත් කරන්න පටන් ගත්තට පස්සේ ප්‍රතිචාරات එක්ක ඉතින් මේ වෙනකන් අවුරුදු 5ක් පුරාවට ඒක ඇවිත් එනවා. ඉතින් සෙක් අවුරුදු 17ක පොඩි කෙල්ලෙක්ට මේ වගේ අදහස කොහොමද ආවේ කියන එක ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 17ක ගැහැණු ළමයෙක් බලන්නේ A level කාලයටද A level focus කරගෙන කරගන්න නැත්තම් සමහරක් ඉත ගපන් අදර සම්බන්ධතාවය ෆෙයාර් එකක් තියෙනවා නම් ඒකේ තමන්ගේ ජීවිතේ විදිහට මේ වගේ දෙයක් තමයි ගොඩක් අය උත්සාහ කරන්නේ. ඉතින් මේ වගේ කන්සෙප්ට් එකකට එන්න හිතුනේ මොකද? ඔව්. මම කලින් කිව්වා වගේ අයිඩියා එක තිබුණවලු. ඉතින් ඒත් එක්ක මගේ මතක් කරන්න ඕනේ ඩිරෙක්ටර් මිස්ටර් රොෂාන්. එයා තමයි පොඩි ළමයෙක් වෙච්ච මට හරියට කියලා දුන්නේ මේක මෙහෙම කරන්න, ඔයා මෙහෙම පටන් ගන්න, මෙහෙම කතා කරන්න. මෙහෙම ඒ දේවල් එක ඉගෙන ගත්තට පස්සේ මට හිතුණා හරි කේ අයිඩියා එකක් ආවට පස්සේ මෙතන මේක ලේසි වැඩ කරලා බලනවා කියලා. ඉතින් එතුමාට තමයි මම අදටත් මේ මගේ සම්පූර්ණම මගේ හැමදේම මං කියන්නේ සහ මේ channel එක සම්බන්ධයෙන් කතා කරනකොට මම එතුමා හැමතැනම මතක් කරනවා මේ ඔහු තමයි මට කිව්වේ මෙහෙම කරන්න මේ කරතොර ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. බය නැති වුණා. පොඩි ළමෙක් ඉඳලා තිබ්බ බය නැතිව. ඉතින් ඒ කියන විදිහට දැනට වැඩ ටික කරගෙන යනවා. ඒකේ තමයි අයිඩියා එක. ඉතින් අර හරිම සතුටුයි කියන්නේ ගොඩක් අයට තැනකට ආවට පස්සේ මුලාමතක වෙනවා කියලා කතාව. ඒ කියනවා ඉතින් මේ වගේ අතක් දන්න ලෝකයක් දන්න චරිතයක් තමන්ගේ උදව් කරපු කෙනා ගැන ඒ වගේ ආඩම්බරෙන් කියද්දි මටත් හරිම සතුටුයි. ඉතින් චේතනා දැන් ඔයා දැන් A levels කරන ගමන් තමයි මේ channel එක පටන් ගන්න. එතකොට මේ අධ්‍යාපන කටයුතුත් එක්ක මේක බාධාවක් කරගන්න කිව්ව සස්ම විදියට A level පාස් වෙලා ජයවර්ධනපුර කැන්වස් එකට එනවා. ඒ ගමන මොන වගේද? ඒක බාධාවක් වුණාද? මොන වගේ අත්දැකීමක්? ඔව් ඇත්තටම ඒක ලොකු මේ බාධාවක් කියනකොට ඒක ලොකු අභියෝගයක්. මට මම කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ගිහින් අපිට ඉස්කෝල ඇතුළටම යනකොටම අපිට ඇහෙන දේ මතුරන දේ තමයි ඒ තුනක් කියන එක. ඉතින් මේ පොඩි කාලේ ඉඳලා මම සෑහෙන දේවල් ගොඩක් කරා. ඉගෙන ගත්ත කෙනෙක් විතරක්ම නෙමෙයි හැමදේම කරා. මම කැඩෙට් කරා. හැමදේම කරා. ඉතින් ඒ ලෙවල්ස් වලට එනකොට මේ වැඩේ පටන් ගත්තා. ඒ නිසා මට ලොකු අමුතු දෙයක් වුණේ නැහැ ස්ටඩීස් එක මේක බැලන්ස් කරන එක. මොකද මම හුරු වෙලා හිටියා පොඩි කාලේ.
හැබැයි අමාරුයි ක්ලාසස් යන්න ඕනේ රිවිෂන්ස් යන්න ඕනේ පේපර් ක්ලාස් යන්න ඕනේ ඉස්කෝලේ යන්නත් ඕනේ ඒ හැම දෙයක් එක්කම ඉතින් මං කලිනුත් කිව්වා වගේ ඩිරෙක්ටර් මට කොයිම වෙලාවකවත් මේක මේ අමාරු දෙයක් වෙන්න දුන්නේ නැහැ මගේ අම්මා තාත්තා හැමෝම මට උදව් කරා ඉතින් අර ඒ හයියත් එක්ක මං හිතන්නේ කොහොම හරි මම මේක කරනවා කියලා ඉතින් මට ඒ තුනකුත් අරගෙන YouTube channel එක එක්ක කරත් මං හිතන්නේ subscribers වල 20000ක් විතර හිටියා මම A levels out වෙනකොට රිසර්ච් එක ඉතින් කැම්පස් එකට ඇවිල්ලා ඒකම කරන්න හේතුව මට ඒ දෙක සමබරව කරන්න ලොකු හැකියාවක් තියෙනවා. අදටත් මම කැම්පස් එකේ ක්ලබ්ස් 7ක වැඩ කරනවා. හරිම නිදහසේ ජීවිතේ අර හරිම ලස්සනට අර පුරු දේ කරන විදිහ හරිම ආදරෙන් කරනකොට ඒක හරිම ඉස්සරහ. අනිවාර්යයෙන්ම දැන් ගොඩක් ගහන ළමයින්ට තියෙන ප්‍රශ්න තමයි මට මම අර ක්ලබ් එකේ හිටපු නිසා මම අර බාහිර දේවල් කරපු නිසා මට A levels මිස් වුණා කියන එක. හොඳ දැන් ඒකට ඒක ඇත්තටම ඔබේ ප්‍රශ්නයක් ඒක සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් ලෙඩක් වගේ දෙයක් නෙමෙයි. ඉතින් ඒකට අර අපිම බෙහෙත් හොයාගෙන අපි මේකට උනන්දුවෙන් වැඩ ටික කරගත්තා නම් අනිවාර්යෙන් මේ සෑග්‍රහණයට අපිට යන්න පුළුවන්. එතකොට සේතනම් දැන් ට්‍රැඩිෂනල් සිස්ටර්ස් කියන නමින් ඉස්සරහට යන්න හිතුවේ. ඇයි ඒ කියන්නේ ඔයාට වෙන නමක් චේතනාවිත්කින් හරි මොකක් හරි වගේ දෙයක් දාන්න තිබුණා. ඔව් ට්‍රැඩිෂනල් කියන එක පාවිච්චි කරේ කොහොමත් මගේ ටීම් එකේ ට්‍රැඩිෂනල් වෙස්ස නිසා. ඒ සිස්ටර්ස් කියලා දැම්මේ මේ මුලින් මාත් එක්ක වැඩ කරා ඥාන ළමයි 3 දෙනෙක්. ඉතින් ඒ නිසා තමයි අපි අර ට්‍රැඩිෂනල් සිස්ටර්ස්ලා 3 දෙනෙක් කරන නිසා මේකට ඒ නම දැම්මේ. ඉතින් මේ මගේ නමට වඩා මට ඕනේ කන්සෙප්ට් එක එළියට දාන්න ට්‍රැඩිෂනල් කුකින් කියන එක. දැන් ට්‍රැඩිෂනල් කුකින් විතරක් නෙමෙයි මං කරන්නේ මොඩර්න් කෑම ට්‍රැඩිෂනල් විදිහට හදන එක. ඉතින් මේ දැන් මාත් එක්ක එකතු වෙලා ඉන්න එහෙම කට්ටිය කියන්නේ අද කාලේ කෑම ට්‍රැඩිෂනල් විදිහට හදලා ගමේ රසට කන්න කැමතියි. ඉතින් මට හිතුණා ඕකේ මම කරන කෙනාම වෙන්න ඕනේ මාත් එක්ක ඉන්න කට්ටියගේ නමත් මට පාවිච්චි කරන්න පුළුවන් නේ කියලා. දැන් ඉතින් ඒ නම තියාගෙන යනවා. එතකොට මේ ට්‍රැඩිෂනල් කුකින් කියන channel එකේදී ඔයා දැන් හදනවනේ එක රෙසිපීස් එතකොට මේවට ඔයා කොහොමද රෙසිපීස් හොයාගන්නේ? නැත්නම් ඔයා හිතලා හදන කෑමද? ඔව් හිතලා හදන කෑම තියෙනවා. ඒ කියන්නේ අපි දන්න කෑම මේ අපි එදිනෙදා භාවිතා කරන කෑමක් තියෙන. ඒට අමතරව මම ওই channel එක පටන් ගත්තම මට ගොඩක් සෝසස් වලින් කිව්වා දුව මේක හදන්න මේක හදලා බලන්න. එතකොට ඒව මට කියනකොට මම හරියට පුදුම වුණා. මොකද මේ දැන් එක දෙයක් ගත්තොත් එහෙම මේකෙන් හදන්න පුළුවන් දේවල් 20ක් විතර තියෙනවා. ඒතර අපිව දන්නේ නැහැ. තරුණ අය විදිහට අපි කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් මට හිතන අර දන්න එක හදන එක හරි කමක් නෑ. ඒක හැමෝම දන්නවා. නොදන්න දේවල් ටික දන්න විදිහට කියලා දෙනවා කියලා. තමයි මම පටන් ගත්තේ. මොකද ගොඩක් අය මට කියනවා මේ කවදාවත් අහලා නැති කෑම හදනවා කියලා. හේතුව තමයි මට ගොඩක් අවුට්සෝස් කරනවා මම දේවල් රෙසිපීස්. ඉතින් ඒගොල්ලන්ට තමයි මේ වෙලාවේ මම තැන්ක් යූ කියන්න ඕනේ. මේ තවත් තියෙන ලොකු පොතක රෙසිපීස් තියෙන අලුත් දේවල් නම්වත් අහලා නැති දේවල්. ඉතින් ඉස්සරහට එතකොට දැන් ඔය වගේ හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ඔයාගේ මේ අවුරුදු 5 ඇතුළත ජීවිතේදී හම්බ වෙන්න ඇති. ඉතින් ඒ වගේ අවස්ථාවක දැන් තරුණ ගැහැණු ළමයෙක් විදියට ඒ වගේ අභියෝගයකට කොහොමද මුහුණ දුන්නේ? පවුලෙන් හම්බුන සපෝට් එක මොන වගේද? ඔව් ඒක අභියෝගයක් නොවුනා කිව්වොත් වැරදි. ඇත්තටම channel එක පටන් ගත්ත මුල් කාලේ මම කලිනුත් කිව්වා වගේ මම පොඩි ගෑනුලම. එතකොට මට නරක දේවල් ගොඩාක් කිව්වා. මිනිස්සු කමෙන්ට්ස් බලන්න බැරි තරම්. පස්සේ මගේ ටීම් එකෙන් කිව්වා කමෙන්ට්ස් බලන්න එපා. අපි ඒකට රිප්ලයි කරන්නම් කියලා. ඉතින් එච්චර තත්පයකට වෙනකම් මට නරක කමෙන්ට්ස් ආවෙත් තිබුණා. ඉතින් අවස්ථා 100කද විතර මම කරන්නේ නැහැ. මට එපා ඕනේ නැහැ. මම නවත්තනවා කියලා හිතුණා. ඉතින් ඒ වෙලාවේ මගේ අම්මා තමයි කිව්වේ කමක් නැහැ ඔයා කරන්නේ හරි නේ නම් කවුරු මොනවා කිව්වත් කමක් නැහැ. ඔයා මෙතන ගොඩාක් හොඳ දෙයක් කරත් ගොඩාක් වැරදි දෙයක් කරා. බලන කෙනා දාන්නේ යාගේ හිතේ තියෙන මේවා සමහරවිට ඇගේ ප්‍රශ්නයට මොනවා හරි වෙන්නේ නැති. ඉතින් ඒ නිසා මේ එතන ඉහට ඉගෙන හිතන්න යන්න එපා. ඔයා වැඩේ කළා පාඩුවෙන් අපි කමෙන්ට්ස් බලන්න. අපි හොඳ දේවල් විතරක් ඔයාලට කියන්නම් කියලා. දැන් මම බලනවා නරකේවත් බලනවා. නරකේව දැන් හරිම අඩුවෙන් ඉන්නේ 2% විතර. හැබැයි මුලින් හොඳ තිබුණේ 2% විතර. ඒකේ ලංකාවේ හැටි මම ඉතින් ලංකාවේ මිනිස්සුන්ගේ. ඉතින් මේ දාගෙන තමයි මේ ගමන ආවේ. අද මට ඒක හරි සාමාන්‍ය දෙයක් වෙලා. ඉතින් බොඩි එකත් ලස්සනට මේන්ටේන් කරගෙන කැම්පස් එකේ වැඩ කටයුතු හරිම සාර්ථකව කරගෙන යන ගමන් channel එකට වීඩියෝස් දාගෙන යනවා. එතකොට මම හිතනවා දැනට 250කට වැඩි ප්‍රමාණයක් වීඩියෝස් channel එක හරහා මේ social media එකට දැන් අපිට හැමෝටම දීලා තියෙනවා. ඉතින් මේ වැඩ ඔක්කොම බැලන්ස් කරගෙන යන්නේ කොහොමද? ඔව් ස්ට්‍රෙස් එකක් එන්නේ නැද්ද? එනවා අනිවාර්යෙන් එනවා. මොකද මම කරන්නේ තිකෝන් ස්පෙෂල් එකක් ලේසි ඩිග්‍රී එකක් නෙවෙයි. ඒකත් ලෙක්චර්ස් තියෙනවා. ඊට පස්සේ මම තව වැඩ ගොඩක් කරනවා. මම ප්‍රසිද්ධ සන්නාම ගොඩක් එක්ක වැඩ කරනවා ප්‍රසන්ට් කෙනෙක් විදියට. ඉතින් ඒ වැඩ තියෙනවා. ඊට පස්සේ මගේ සෝෂල් මීඩියා වැඩ තියෙනවා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මගේ ටීම් එක මට ගොඩාක් සපෝට් කරනවා. මට කරන්න තියෙන අතරම
ප්‍රෝග්‍රම් එක කරලා දෙන එක විතරයි එඩිට් කරලා ඒවා අප්ලෝඩ් කරලා කමෙන්ට්ස් බලන එක පවා ඒගොල්ලෝ මට කරලා දෙනවා සමහර වෙලාවට. ඒ නිසා ගොඩක් ස්ට්‍රෙස් කියන එක ඒ පැත්තෙන් මට අඩුයි. ඉතින් මට ස්ට්‍රෙස් එකක් වෙන්නේ මගේ වැඩ ස්ටඩීස් එක කම්පැනිස් වල වැඩත් එක්ක. ඉතින් මේ අර සපෝට් එක කියන එක තියෙනවා කියන එක මට දැනෙන නිසා මට ඒක ලොකුවට දැනෙන්නේ නැහැ සමහර වෙලාවට වෙනවා. ඉතින් කොහොමද ඒක බැලන්ස් කරගන්නවා ගෙදරයි හැමෝමත් එක්ක. හරි සුන්දරයි. ඒ ස්ට්‍රෙස් කියන එකත් වෙලාවකට පස්සේ හිතෙනවා හරි ලස්සනයි මම කොහොමද බැලන්ස් කරන්නේ. ඒ නිසා ඒක ලස්සන අත්දැකීමක් කියන මොකද අපිට දැන් අපි ඒක ප්‍රශ්නේ ඉවර කරලා ඉස්සරහට යද්දි අනේ මට මේ වගේ දෙයක් තිබ්බනේ අනේ මම මේකට හැසිරුණේ කොහොමද මතක් කරලා අපේ කියා. ඉතින් දැන් ටීම් එක ගැන කිව්වා. ඒකට අවුරුදු 22ක ගැහැණු ළමයෙක්ට විවසායිකාවක් විදියට කිහිප දෙනෙක්ට රැකිය අවස්ථා දීලා තියෙනවා. එතකොට අවුරුදු 22කින් මේ වගේ එන්න ටාගට් එකක් තිබුණාද? මේ වගේ තැනකට මම එනවා. අවුරුදු 17කින් මම මේ channel එක පටන් ගනිද්දි මම මේ වගේ තැනකට එනවා කියලා ටාගට් එකක් තිබුණාද? මොන වගේ අදහසක්ද ඒ සම්බන්ධයෙන් තියෙන? ඔබ දැන් අද විවසායිකාව. තරුණ විවසායිකාව. මම වලින් කිව්වා වගේ මට කොහොමවත් තිබුණේ නෑ මේක අවුරුදු ගණන් ඇඳන් යන ආසාවක් මට තිබුණේ මේක කරලා බලන්න ඕන. ඉතින් වලින් ආපු කමෙන්ට්ස් එක මම හිතුවේ අවුරුදු 5ක් පුරාවට කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අද මේ තත්ත්වයට ඇවිත් තියෙනවා. ඉතින් ව්‍යවසායිකාවක් ඒක හරි. මොකද මගේ ටීම් එකක් මං ගාව ඉන්නවා සහ මේ මං අලුත් දේවල් කරන්න බලාපොරොත්තු වෙන නව ව්‍යාපාර අදහස් කීපයක් තියෙනවා අපිට. තාම ඒ ටික සාකච්ඡාවට මේ තියෙන්නේ. ඉතින් ඒ ටික ඉස්සරහට ආවම තමයි හරිම ව්‍යවසායිකව මං හිතන්නේ එළියට එන්නේ. ඉතින් මේ ඒ ටිකට මේ වැඩවලින් පුළුවන් තරම් සපෝට් එක අරගෙන මේ වැඩ හොඳට කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒකට අපිට ඉස්සරහදී ට්‍රැඩිෂනල් සිස්ටර්ස් කියන YouTube channel එකට ගියපු අලුත් කන්සෙප්ට් කිහිපයක් බලන්න අදහසක් තියෙනවද මොකක් හරි ඉස්සරහට මේ වගේ දෙයක් කරනවා කියලා? ඔව් ව්‍යාපාර අදහස් කියලා කියන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ මිනිස්සු කන්නේ වසවිස කියන එක අපි හැමෝම දන්නේ. ඉතින් මේ ඒක චුට්ටක් හරි අඩු කරන්න මගේ දායකත්වය මං දැනට දෙනවා මගේ YouTube channel එක හරහා. නමුත් ඒ දායකත්වය වැඩි කරන්න ඕනේ. එක්කෝ 3-5 හෝ කුළුබඩු ඒ සම්බන්ධ. එහෙම නැත්නම් ආහාර සම්පූර්ණ සැකසූ ආහාර පැත්තෙන් හරි ලොකු දෙයක් අලුත් concept එකක් එළියට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපි රෙසිපි බුක් එකක් මත මුද ආහාර හැමෝගෙම ඔයාලට අදහස් මතවල. ඔව්. මං යෝජනාවක් අපි රෙසිපි බුක් එකක් උත්තර බලන්න ඕනේ අත්‍තරම. thank you. ඉතින් දැන් මේ වගේ channel කරන්න තමන් ආස දේ කරලා ඉස්සරහට එන්න බලාගෙන පවත් බොහෝ පිරිසක් ඔබ වගේ ඇති. ඉතින් මේ වගේ කෙනෙක්ට ඔබට දෙන්න පුළුවන් හොඳම උපදෙස් මොකක්ද? YouTube හරි social media හරි content creators හරි influencer හරි මොකක් හරි කරනකොට සමාජ මාධ්‍ය ඇතුලේ හිත හයිය කෙනෙක් වෙන්න ඕනේ. මුලින් ඔයා මොන content එක කරත් ඔයාට bad comments නම් එනවාමයි. ඉතින් ලංකාවේ creator කෙනෙක් විදිහට ඔයා ස්ටේබල් වෙන්න හිතනවා නම් අනිවාර්යෙන්ම හිත හයිය කෙනෙක් වෙන්න ඕනේ. සහ මේ හැමදේම දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ගෑනු ළමයි. මොකද අලුතෙන් එන නංගිලා හැම මට කතා කරලා කියන අක්කේ අරක කිව්වා මේක කිව්වා කියලා. ඉතින් ලංකාවේ ඔඩියන්ස් එක මුලින්ම අඳුන ගන්න ඕනේ. මුලින්ම ඒක තමයි කරන්න ඕනේ. මොකද ලොකු මල් වත්තක් බලාපොරොත්තුෙන් ආවොත් ඇත්තටම මාස 2-3ක් වගේ තමයි ළමයි කරන්නේ. ඉතින් ඒ නිසාම තමයි අර හොඳ quality content creators ලංකාවේ ඉතුරු වෙලා ඉන්නේ. ඒකද ඒගොල්ලෝ හැම දෙයක්ම අල්ලගෙන ඉස්සරහට ආපු නිසා. ඉතින් මේ දරා ගන්න බැරි නම් ඉස්සරහට අතාරින්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මේව කරන්න එපා. ඉතින් හරිම හොඳ තැනක් මේක. හැමෝම කියනවා නරකයි ගෑනු ළමයිට ඉන්න බෑ කියලා නැහැ. තමන් හරියට ඉන්නවා නම් තමන් දන්නා නම් තමන්ගේ තැන ඔබට ඕන දුරක් මේ ශේෂ්ත්‍රය ඇතුලේ යන්න පුළුවන්. ඉතින් දැන් අපේ රටේ තියෙන දෙයක් තමයි මේ පොඩි අයට දැන් අපි පොඩි කාලේ කැමති දේ චිත්‍ර අඳින්න නම් අපි නැටුම් කරන්න කැමති නම් ළමයින්ට ඒ අවස්ථාව උඹලට අතර දෙනවා හරි අඩුයි. ඔය සම්බන්ධයෙන් ඔබට මොන වගේ අදහසක්ද තියෙන්නේ? පොඩක් අර තමන් කැමති දේ ඉස්සරහට කරගෙන යන්නේ නැතුව වෙන දෙයක් කරලා ඒ හරහා ඉස්සරහට යන පිරිස බොහොමයක් ඉන්නවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබට මොකද කියන්නේ? ඔව් ඇත්තටම එතනදී අපේ අම්මටයි තාත්තට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මට කවදාවත් කියලානේ අරක කරන්න එපා මේක කරන්න එපා කියලා. ඉස්කෝලේ කාලේ ඉඳලා දැන් අද කැම්පස් එකේත් මම කරන්න පුළුවන් හැමදේම කරනවා. සින්දු කියනවා, නටනවා, හැමදේම නවසින් ප්‍රසන්ටින් හැමදේම. ඒගොල්ලෝ මට අවස්ථාව දුන්නා මම කැමති දේ අඳුන ගන්න. මට චිත්‍ර අඳින්න බෑ කියලා මම අඳුනගත්තා. අපේ අම්මා මාව චිත්‍රපන්තියකට දැම්මට පස්සේ චිත්‍ර තරඟ වලට යවුවට පස්සේ මොකද ප්ලේස් එකක්වත් ආවේ නැහැ. ඉතින් මට බැරි දේ අඳුන ගන්න අම්මයි තාත්තයි ඉඩ හදලා දුන්න සා කවදාවත් කිසිම දෙයකට එපා කියලා නෑ. ළමයි දන්න දේවල් කරන්න, නොදන්න දේවල් ඉගෙන ගන්න, තමන් දන්නේ නැත්නම් මොනවද කියලා අඩුම තරමේ දැනගන්න හරි. දරුවන්ට දෙන්න ඕනේ ඒත් කැමති දේ කරන්න. ඉතින් ලංකාවේ ඒක හරිම අඩුයි. මේ මගේ යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා අම්මලා කියන විදියට
කරලා ඇත්ත අපි කරු කරන්න ඕනේ. හරි. නමුත් අපිට පුළුවන් කතා කරන්න මම මේක කරන්න කැමති නෑ මම මේක කරන්නද කියලා මේ විදිහට කතා බහ කරලා වැඩ කරන්න පුළුවන් නම් ගොඩාක් ඔය මානසික රෝගීනෙම හරිම අඩුයි ලංකාවේ. මොකද මේ ළමයි කරන්නේ තමන් කැමති දේ නෙමෙයි ලෝකේ තමන් කරනවට කැමති දේ. ඒක කරන හරියන්නේ නැහැ. මොකද අර මං කලින් කිව්වා වගේ ස්ට්‍රෙස් එක හරිම ලස්සන හැඟීමක් වෙන්නේ තමන් කැමති දේ කරලා ස්ට්‍රෙස් වුණොත් විතරයි. ඉතින් ඒ නිසා මේ අම්මලා තාත්තලා බලනවා මම ආදරෙන් ඉල්ලනවා දරුවෝ එක කතා කරලා බලන්න ඒගොල්ලෝ කැමති මොනවටද දක්ෂ මොනවටද කියලා. එහෙම කරොත් හරිම සාර්ථක දරුවෙක් ලෝකෙට පිහිරේ. ඉතින් හරිම සතුටුයි ඔබ වගේ හරිම ආදරණීය චරිතයක් එක්ක මේ කතිකාවත ඉදිරියට කරන් යන්න මට හම්බ වුණාද. මේ අවසාන වශයෙන් මම ඔබගෙන් අහන්න කැමතියි. තරුණ ව්‍යවසායික, තරුණ ගැහැණු ළමෙක්, විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදියට කාන්තාවකට ගැහැණු ළමෙක්ට මේ වීඩියෝ එක බලන කෙනෙක්ට ඔබට දෙන්න පුළුවන් හොඳම උපදෙස මොකක්ද? ඔව් උපදෙස තමයි අතාරින්න එපා කියන එක මම හැම තැනකදීම කියනවා. මාව දන්නවා නම් මාව ෆලෝ කරනවා නම් මම මොකටද හම්බුනත් කියනවා ඔයාලට පුළුවන් මේක ඉස්සරහට මල්ලගෙන යන්න කියලා. ඒකද ලංකාව වගේ රටක අපිට යන්න පුළුවන් තැන් හරිම සීමිතයි. සහ මේ ලොකු පීඩනයක් එක තමයි අපිට දැන්ට යන්න වෙන්නේ. අපි කොච්චර කිව්වත් පුරුෂාධිපත්‍ය තියෙන සමාජයක මේ යන ළමයින්ට කාන්තාවන්ට ඉස්සරහට යන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ දොරවල් අරගෙන ඉස්සරහට යන්න. කවුරුත් කියන දේවල් අහන්න එපා. තමන් විශ්වාසයි නම් නින්නත් ඒක තමන්ට පෙරදුනත් ඒක තමන්ට කමක් නෑ. ආපහු උත්සාහ කරන්න පුළුවන්. කවදාවත් ගමන නවත්තන්න නැතුව දිගටම කරගෙන යන එක තමයි වැදගත්. ඉතින් බොහොම ස්තුතියි කියලා කියනවා අද අපේ කතිකාවතට සම්බන්ධ වුණාට. මටත් මේක ලස්සනක්ද කියලා කොහොමද මමත් ප්‍රථම වතාවට තමයි මේ මට වඩා බාල ජීවිතේ ජයගත්ත කෙල්ලෙක් එක්ක කතිකාවතක් කරන්නේ. ඉදිරියේදීත් මේ වගේ හරබර කතිකාවත් එක්ක අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් චේතනා කිව්වා වගේම අපි කැමති දේ කරලා ජීවිතේ ජය ගන්න අපි හැමෝටම පුළුවන්. කවදාවත් අතාරින්න එපා. ඉතින් අපි අර ඔයාගේ ලස්සන කටහඬින් කියකුද. ඉතින් ඕන ඔය විදිහට තමයි අද ඇයත් එක්ක මගේ ඉන්ටර්විව් එක කරේ අපේ කැම්පස් එකේ ශ්‍රවර්ධනපුර විශ්වවිද්‍යාලේ. ඉතින් අනිවාර්යයෙන්ම බලන්න YouTube channel එක subscribe කරන්න. මොකද ගැන ළමයි විදිහට කාන්තාව විදිහට ඔයගලන්ට ඉගෙන ගන්න දේවල් ගොඩාක් ඒගොල්ලෝ ඉස්සරහට අප්ලෝඩ් කරන්න බලාගෙන ඉන්න. ඉතින් මගේ වීඩියෝ එකත් බලලා share කරලා like කරලා comment කරන්න. ඉතින් දිගටම අපිත් එක්ක ආදරෙන් රැඳෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. සහ ඒ ටීම් එකට මම හදවතින්ම wish කරනවා. මොහොමඩ් ස්තුතියි.